සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම. සේම් ස්කයි YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එක subscribe කරලා like කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. දැන් වෙලාව පාන්දර 6ට විතර ඇති. මේ දවස්වල ටුවරිස්ලා නිතරම ගැවසෙන නිසා ඒගොල්ලෝ මේ යා බැලුන් එකේ නැගලා පාන්දරට එහෙම යනවා. ඉතින් ඔන්න වෙනදටත් අපිට නම් මේක බොහොම සුලභ දර්ශනයක්. ඉතින් මේ හැමදාම මේ යන්නේන ගමන අපේ වත්තට උඩින් තමයි මේක යන්නේ. ඔන්න ඉතින් අදත් වෙනදා වගේම මේගොල්ලෝ යනවා. මේ වෙලාවේ ගොඩාක් පල්ලෙහායින් යන්නේ. ඒකේ ඉන්න ඇතුළේ ඉන්න මිනිස්සු අපිට පේන ප්‍රමාණයටම ගොඩාක් පහළින් යන්නේ. ඉතින් මේකෙන් ලොකු ශබ්දයක් එනවා. ඔන්න දැන් වත්තේ පල්ලෙහාටම අපේ වහලට උඩින් පොල් ගස් වලට උඩින් ඔන්න දැන් ඒක ඈතට යනවා. ඉතින් වෙනදා වගේම අදත් මගේ හෝටලෙට ඇවිල්ලා ඉන්නවා ප්‍රංශෙන් ආපු මගේ විසිටර් කෙනෙක්. ඉතින් එයාට උදේම ලේක් එකට යන්න ඕනි කියලා කිව්වා. ඔන්න ඉතින් මම මේ ආව එක්කගෙන යන ගමන් ඉතින් උදේ පාන්දර නිසා කවුරුත් සෙනග හිටියේ නෑ. ඉතින් ඔන්න එයානම් එකපාරටම වතුරට පැනලා ඔන්න පීනන්න පටන් ගත්තා. එයාලට නම් ඉතින් ස්විමින් කියන දේ අමුතුවෙන් උගන්වන්න ඕනේ නෑනේ. ඒගොල්ලෝ චූටි කාලේ ඉඳලම අනිවාර්යයෙන්ම එයාලට ඉගෙන ගන්න ඕනෙලු. එයාලගේ රටේ අනිවාර්යෙන් හැමෝටම ස්විම් කරන්න පුළුවන් වෙන්න ඕනෙලු. ඉතින් ඔන්න මේ වෙද්දි එයා වැවේ හුඟක් දුරට පීනලා තියෙනවා. තියානම් කියන්නේ එයාට උදේ පාන්දර මේක හොඳ ව්‍යායාමයක් කියලා. එයයි යාගේ මහත්තයයි ඇවිත් ඉන්නේ. ඉතින් මහත්තයා ඔන්න මේ වෙද්දි ටවුන් එකට ගියා. ඔන්න දැන් මෙයා තමා තනියම ආවේ මාත් එක්ක. මම ඉතින් එයාගේ තනියට ආවා. ඔන්න දැන් එයා ස්විම් කරලා මං හිතන්නේ දැන් ඉවරයි. ඉතින් එක දිගට පැය භාගයකටත් වඩා ස්විම් කළා. ඉතින් අපේ ලේක් එක. ඉතින් දැන් ඔන්න එයා ස්විම් කරලා ඉවරයි. ඒ නිසා දැන් ඔන්න අපි දෙන්න ආපහු යන්නේ. ඇත්තටම එයා හරියම සුහදශීලී මිතුරියක් වුණා මට. ඉතින් අපි දෙන්න යන ගමනේදී ගොඩක් දේවල් කතා කරා. එයා කිව්වා එයාලගේ ගෙවල් ළඟත් ලේක් එකක් තියෙනවා. එයා උදේට හැමදාම ගොඩක් වෙලාවට ස්විම් කරන්න යනවා කියලා. මේ ඉන්නේ මගේ අනිත් එහා පැත්තේ රූම් එකේ හිටපු ටුවරිස්ලා දෙන්න. ඒ දෙන්නත් මේගොල්ලොන්ගේ රටට එහා අනිත් රටේ ජර්මන් වල ළඟයි. ඉතින් ඒගොල්ලෝ හතර දෙනා ගොඩක් හිතවත් වුණා. ඉතින් එහෙදි රටේදී හම්බ වෙන්න කියලා කතා කරගෙන ඔන්න ඒගොල්ලෝ නම් අද ඒගොල්ලොන්ගේ අවසාන දවසේ යාලා ගියා. ඉතින් මගේ මේ ප්‍රංශ මිතුරිය කරන්නේ පැලෑටි කෑමට ගන්න පුළුවන් පැලෑටි වර්ග වලින් කෑම හදන හැටි උගන්නන කුකරි ක්ලාස් එකක් එයා කරනවා කියලා කිව්වා. ඉතින් මෙහි ඇවිල්ලා මම එයාට ඒව හඳුන්වලා දුන්නා. මෙහි අපේ රටේ තියෙන දේවල්. දැන් ඔය මම පෙන්නන්නේ පොකුරු වදමලක්. ඉතින් මේ දවස්වල වැස්සත් එක්ක පොකුරු වදමල් එච්චර පිපිලා තිබුණේ නැහැ. එකක් තිබුණා. ඉතින් මම ඒක මේ වෙලාවේ මේ හැටියට ඉතින් එයා ඒකට ගොඩක් සතුටුයි. ඉතින් මං කිව්වා මේක මේ වටිනා ඩ්‍රින්ක් එකක්. ඉතින් බොන්න පුළුවන්. මේ හැම දෙයකටම ගුණ දෙයක් අපි අපේ දේශීය දෙයක් කියලා. ඉතින් ඒකට එයා ගොඩක් කැමති වුණා. ඉතින් ඒක හදන හැටි යාට කියලා දෙන්න කිව්වහම මම ඉතින් ඒ වදමල අරගෙන උණු වතුර දාලා ඔන්න අපි ඉතින් සාමාන්‍ය විදියට හදාගන්න හැටි එයාට කියලා දුන්නා. ඉතින් ඒක එයාට එයා ඒකට හරිම කැමතියි. ඔන්න මේක වීඩියෝ කරගත්තෙත් එයාගේ මහත්තයමයි. ඉතින් ඔන්න අපි දෙන්න එකතු වෙලා මේක හැදුවා. ඇත්තටම මේගොල්ලෝ ඉතින් අපේ දේශීය දේවල් වලට ගොඩක්ම කැමතියි. ඒගොල්ලෝ සංචාරය කරන්නේත් 아무තු අත්දැකීම් ලබා ගන්නනේ. ඉතින් ඒගොල්ලන්ට මේ වගේ අත්දැකීමක් ලැබෙන එක ඒගොල්ලන්ට ඇත්තටම පුදුම තරම් සතුටක්.
ඔන්න ඉතින් යාගේ මහත්තයත් මෙතන ඉන්න නිසා මම මේක ග්ලාස් දෙකකට හැදුවා. ඉතින් එක මලක් තිබුණු නිසා සාමාන්‍ය සුළු ප්‍රමාණයක් තමයි මේකේ බීම හදාගන්න පුළුවන් වුණේ. දැන් ඔය මේ වෙලාවේ දෙහි ටිකක් මිරිකලා දාලා ඔන්න එයා ඉතින් නැමිලත් බලනවා ඒකේ පාට වෙනස් වුණාද මොකද කියලා. එයාට හරිම සතුටුයි ඒකට. ඔන්න ඉතින් ඊළඟට මේකට සීනි පොඩ්ඩක් දාලා අපි ඉතින් අර වදමල් බීම් එක හදාගන්න විදිය තමයි මම එයාට කියලා දුන්නේ. ඔන්න ඉතින් එයාටත් ආසයි කිව්ව නිසා ඔන්න සීනි ටිකක් දාලා හදාගන්න කියලා මම කිව්වා. එයා ඉතින් හරි කැමැත්තෙන් තමයි ඒක කරන්නේ. ඇත්තටම මේ වෙලාවත් අඩුයි. මොකද මේගොල්ලොත් අද යනවා. අපිත් එක දවස් 3ක් හිටියා. ඉතින් අද මේ දැන් ඔය යන දවස් අවසාන දවස. ඒත් ඉතින් එයා මේකට මේ සතුටු නිසා මම වෙලාව අරගෙන මේක එයාට කියලා දුන්නා. ඉතින් එයාට හරිම සතුටුයි. මම ඉතින් හැමදේම කරලා එයාට ඒ විදියට පිළිගන්නවා. ඔය ඉන්නේ යාගේ මහත්තයා. ඉතින් මම එයාලට කිව්වා මේක රෙඩ් වයින් එකක් කියලා යාළුවන්ට ගිහින් හදලා දෙන්න කියලා. ඒකට තමයි ඔය යාළුවා hina වෙවි ඉන්නේ. ඔන්න ඉතින් දැන් ඒගොල්ලෝ යන්න පිටත් වුණා. මේ පේනව නේද? ඇත්තටම හරිම හොඳ දෙන්නෙක් ඒ දෙන්න. හරිම සුහදශීලී. ඉතින් දැන් ඔය ටුක් ටුක් එකේ ඒගොල්ලෝ යන්න පිටත් වුණා. ඔය පේනවනේ. ඔන්න එළියට අත දාලා ඉතින් යන ගමනුත් මට ඒ විදියට සුහද සමු ගැනීමක් කරා. ඉතින් හරිම හොඳ මිතුරියක් වුණා ඇය. ඉතින් ලෝකෙ කොහේ හිටියත් ආදරණීය බැඳීම් වලට අපි හැමදාමත් ආදරේ. එක මහසක් යටදී ආයෙත් ආදරෙන් හමු වෙමු. එතකල් සතුටින් පරිස්සමින් ඉන්න.